හැලෝ ළමයි කොහොමද ඔයාලට? මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් නැති කියලා. මේ තමයි මමයි මගේ මහත්තයයි ලංකාවේ ඉඳපු අන්තිම දවස් කිහිපය. ඊට පස්සේ මට සිද්ධ වුණා මගේ මහත්තයා රැකියාව කරන රටට මගේ මහත්තයාත් එක්ක යන්න. ඉතින් දුකින් වේදනාවෙන් වුණත් පණ මගේ ආදරය කරන අම්මා තාත්තව දාලා මට මගේ හස්බන්ඩ් එක්ක මගේ හස්බන්ඩ් වැඩ කරන රටට එන්න සිද්ධ වුණා. ඉතින් පුංචි කාලේ ඉඳලා අවුරුදු 24ක් යනකම් මම හැදුනේ මගේ අම්මා තාත්තයි ගාව. මම හිතන්නේ මම තනියෙන් ස්කූල් ට්‍රිප් එකක්වත් ගිහිල්ලා නැහැ. පළවෙනි පාරට තමයි මගේ අම්මයි තාත්තයි මගේ හස්බන්ඩ් ගොඩාක් විශ්වාස කරලා මගේ හස්බන්ඩ් එක්ක අබුඩාබි රටට එව්වේ. ලංකාවෙන් යද්දී නම් හිතට මාරම වේදනාවක් දැනුණා. අම්මවයි තාත්තවයි මතක් වෙච්ච වාර අනන්තයි අප්‍රමාණයි. ඉතින් මේ මොන වුණත් මට හිත හදාගන්න වුණා. මොකද මට හිත හදාගන්න පුළුවන් වුණා. මොකද මගේ අම්මයි තාත්තයි වගේම මගේ හස්බන්ඩ් මගේ ළඟ හිටපු නිසා. ඒ වගේම මම දන්නවා මගේ අම්මයි තාත්තයි වගේම මගේ හස්බන්ඩ් මාව ගොඩාක් ආදරෙන් බලා ගන්නවා කියලා. ඉතින් මේ විශ්වාසය මත ලංකාවට සමුදීලා මගේ අම්මටයි තාත්තටයි සමුදීලා මම මගේ ආදරණීය හස්බන්ඩ් එක්ක ආදරණීය මගේ මහත්තයාත් එක්ක අබුඩාබි රට බලලා පිටත් වුණා. ඉතින් ඒ ගමන පැය 4මාරක ගමනක් වුණත් හරිම සුන්දර ගමනක්. පැය 4මාරක ගමනාන්තයකට පසු මේ ළඟාවන්නේ අබුඩාබි ගුවන්තොටුපළටයි. අපි ඇවිල්ලා ඉන්නේ මේ අබුඩාබි ගුවන්තොටුපළට. ඉතින් අබුඩාබි එයාපෝට් එක මම උඩින් දැක්කේ ඇත්තටම චුටි චුටි බිල්ඩින් බ්ලොක්ස් තියෙනවා වගේ. ලෑන්ඩ් කරනකොට තමයි මේ ලස්සන දැක්කේ. මාරම ලස්සනයි එයාපෝට් එක. ඉතින් එයාපෝට් එකෙන් බැහැලා අපි දෙන්න මේ ටැක්සි එකකුත් අරන් අපි දෙන්න ඉන්න අපාර්ට්මන්ට් එකට යන්න තමයි ලෑස්ති වුණේ. ඉතින් එයාපෝට් එකේ ඉඳලා ටිකක් දුරයි. ඉතින් අපිට ඕනුණා අපේ අපාර්ට්මන්ට් එකට අවශ්‍ය බඩු ගන්න. ඉතින් අපි දෙන්නත් එක්කම අපේ රූම් එකට අවශ්‍ය බඩු ගන්න රෑ වෙලා shopping කරන්න හිතාගෙන පොඩ්ඩක් එළියට බහලා ගියා. ඉතින් ඇත්තටම මට නම් හිතුනේ මේ දවල් එළියට යනවට වැඩිය ලේසි රෑ වෙලා එළියට යන එක. මොකද ඇඟටත් මහන්සියක් නැහැ සනීපයි. මොකද දවල් කාලේ ගොඩක් රස්නේනේ. ඉතින් අපි මේ ඇවිල්ලා ඉන්නේ day to day එකට. day to day shopping center එකට තමයි ඇවිල්ලා ඉන්නේ. ඉතින් මාරම දේවල් තිබුණා ළමයි මට හිතා ගන්න බෑ. ඒ වගේම හරිම අඩුයි. ගාන මාරම ලාභයට තමයි තිබුණේ. ඉතින් මං ආස කරන දේවල් ගොඩාක් තිබුණා. මං ආස කරන දේවල් ගොඩාක් මගේ මහත්තයා මට අරන් දුන්නා. ඉතින් ඇත්තටම හරිම ලස්සන තැනක් තමයි day to day එක වගේ. ඒක ලස්සන වෙන හේතුව තමයි ළමයි ලස්සන ගැජමැටික්ස් තියෙනවා. ඒකේ අර මාරම ලස්සන cute items ගොඩාක් තිබුණා. ඉතින් මේ එකක් දෙකක් මාත් මගේ මහත්තයාට කියලා අරගත්තා. ඉතින් ඇත්තටම කිව්වොත් මේක day to day එකේ අපිට වීඩියෝ කරන්න බෑ. මට පොඩ්ඩක් විතරයි එක කොටසක් විතරයි වීඩියෝ කරගන්න පුළුවන් වුණේ. ඒක වැඩ කරන කෙනෙක් ඇවිල්ලා කිව්වා වීඩියෝ කරන එක available නැහැ කියලා. ඉතින් මොනා කරන්නද? ඉතින් මම ඊට පස්සේ වීඩියෝ කරන එක නැවැත්තුවා. දුකින් වුණත් ඒ වීඩියෝ කරපු එකෙන් කොටසක් ඔන්න ඉතින් මම ඔයාලා එක්ක බෙදා ගන්න හිතුවා. බලන්නකෝ ඔයාලත් ආස දේවල් මෙතන තියෙනවද කියලා. මම නම් ආස දේවල් ගොඩාක් මෙතන තිබුණා. මේකප් අයිටම්ස්, ජුවලරි, හෑන්ඩ් බෑග්ස් හැමදේම වගේ මෙතන තිබුණා. ඉතින් හැමදේම එකම තැනකින් ගන්න පුළුවන් එකත් මම හිතන්නේ ලොකු දෙයක්. ඒක වටින දෙයක් මේ වගේ රටක. ඔන්න ඊට දවස් දෙකකට විතර පස්සේ මමයි මගේ මහත්තයා ගියා පොඩ්ඩක් ඇවිදලා කරලා එන්න කියලා. මේ ඉන්නේ කෝලන් 18ම දාන මගේ මහත්තයා. අපගේ පළවෙනි බ්ලොග් එකේ දකින්න ඇති මගේ මහත්තයාත් එක්ක කරපු. ඉතින් පොඩ්ඩක් හවස් වරුවේ අපි දෙන්නත් එක්ක ගියා. ඉතින් බීච් එක පැත්තේ ඇවිදලා කරලා එන්න කියලා. ඉතින් මගේ මහත්තයා කිව්ව විදිහට මේක නේ කෘත්‍රිම මුහුද. මේක එහා පැත්තේ තමයි ඇත්ත මුහුද තියනවා කියලා කිව්වේ. ඉතින් බලන්නකෝ ගොඩාක් දෙනෙක් මෙතනට එනවා එන්ජොයි කරන්න. ඉතින් හවසට අපි දෙන්නත් ඇවිල්ලා වටපිටාව පොඩ්ඩක් බලලා අවසරව එන්ජොයි කරන්න කියලා හිතුවා. මොකද මගේ මහත්තයාට වැඩ පටන් ගන්න තිබුණ 13 වෙනිදා. ඒක නිසා අපි දෙන්න හිතුවා පොඩ්ඩක්
ගෙදර ඉන්න දවස ඇවිදලා කරලා ඉන්න ඕනි කියලා. ඊට පස්සේ දෙන්නත් එක්ක ඇවිදගෙන ඉස්සරහට ගියා. ඉතින් ඉස්සරහට ගිහිල්ලා වටපිටාවේ තියෙන දේවලුත් බලලා කන්න තැනක් හොය තමයි ගියේ. ඉතින් කන්න තැන් ගොඩාක් තිබුණා. ඒත් මගේ මහත්තයාට හිතට අල්ලපු එක තැනක්වත් තිබුණේ නැති නිසා තව කිලෝමීටරයක් විතර ඇවිදගෙන යන්න අපිට සිද්ධ වුණා. ඉතින් බලන්නකෝ ඒ ඇවිදගෙන යන අතරතුර කොච්චර ලස්සන දේවල්ද තියෙන්නේ. ඉතින් අබුඩාබි කියන්නේත් ලංකාව වගේම රටක් කියලා තමයි මට හිතුනේ. නිකන් ලංකාවේ කොළඹ සිටි එක වගේ. ඉතින් ඇවිදගෙන ඉස්සරහට ගියපුවා අපි දෙන්නට හම්බ වුණා පොඩි කැෆේ එකක්. අපි දෙන්න ඈනමකුත් ඇරියා. ඉතින් මොනවා හරි කන්නේ කියලා තමයි බැලුවේ. අපි දෙන්න මොනවාද ඕඩර් කරේ මතකත් නැහැ. ඕඩර් කරපු ඒවත් අමතක වෙනවා මගේ මහත්තයාගේ කෝලන් ටික ඔක්කොම දැක්කාම. අන්න ඉතින් වටපිටාවේ ඇසරියත් නරඹන ගමන් අපි දෙන්න කන්න තමයි මේ හදන්නේ. ඔයාලත් බලන්නකෝ අපි කන්නේ මොනවද කියලා. මේවැ නම් ගම් ඉතින් මම කියන්න දන්නේ නැහැ. පොටේටෝ චිප්ස්ුයි මොහිතෝ එකේ විතරයි මම නම දන්නේ. ඊට ඉවර වෙලා අපි දෙන්න දැන් පොඩක් එළියට ඇවිල්ලා බංකුවක ඉඳගෙන වටපිටාවේ අසරිය නරඹන ගමන් හිටියා. ඉතින් ඔය තියෙන අපි කාපු තැන ඇත්තටම කොළඹ සිටි එක වගේ තමයි මම නම් දැක්කේ. ඊට පස්සේ අපි දෙන්න ගුහාවක් මැද්දෙන් ඇවිදගෙන ආවා. ගුහාවක් කියන්නේ උමම් මාර්ගයක් පාර පනින්න තියෙන. ඉතින් මම හිතන අනුතුරු ගොඩාක් අඩුයි මේ වගේ දේවල් නිසා මේ රටේ. අපි දෙන්න ඉතින් ඔහේ ඇවිදගෙන උමම් මාර්ගයේ දෙකේ හරි මාර්ගයේ කරා පියනෙවුවා. මගේ භාෂාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා නේද ළමයි කමක් නැහැ. මේ ඔයාලත් බලන්නකො ඉතින් ඇත්තටම මම කියන්නේ අපේ ලංකාවත් මේ වගේ තියුණු වුණා නම් කොච්චර ලස්සනද. එහෙම වුණා නම් අපේ රටට විදේශ ආකර්ෂණය තවත් වැඩි වෙන්න තිබුණා. ඇත්තටම හරිම ලස්සන රටක් සහ හරිම කාර්යබහුල රටක් තමයි අබුඩාබි කියන්නේ. ඉතින් අපි දෙන්න ටැක්සි එකකුත් අල්ලගත්තා. ඉතින් ටැක්සි එකත් අල්ලගෙන ඉවර වෙලා අපි දෙන්න දැන් යන්න හදන්නේ අපි දෙන්නගේ රූම් එකට. ඉතින් ඔහොම තමයි අපි දෙන්නගේ පළවෙනි දවස් කිහිපේ මේ අලුත් රටේ ගෙවුනේ. ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ගිහින් එන්න. ඔයාලා හැමෝම පරිස්සමට ඉන්න.